ආයුබෝවන් දුවල පුතාලා සියලු දෙනාටම දැන් ඉතින් නිදාසේ ඉන්නවා ඇති ඕලෙවල් විභාගෙ ලියලා ගෙදරට වෙලා. හැබැයි ගොඩක් දවස් නිදාසේ ඉන්න නම් හම්බ වෙන්නේ නැහැ. මොකද හැමෝගෙම බලාපොරොත්තුව තමයි එක වසරේ ඉඳන් ඉගෙනගෙන ඇවිල්ලා 13 වසර වෙනකන් ඉගෙන ගන්න තියෙනවා ඉස්කෝලේ අධ්‍යාපනයේ. ඒතර ඒකේ අන්තිම අවුරුදු දෙකට තමයි දැන් ඔන්න අපි එන්නේ පුතේ. දැන් තුලපතල හැමෝටම තියෙනවා උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න නැත්නම් උසස් පෙළ ජීවිතේ පටන් ගන්න. අපිට හිතෙන්න පුළුවන් මෙහෙම උසස් පෙළ ජීවිතය කියලා කියපුවාම මේ දැන් O level වලට විෂයන් 9ක් කරපු අපිට A level වලට මොනවද තියෙන විෂයන් 3යිනේ නේද? විෂයන් 3 මහ කජ්ජක්ද කියලා. ඒ වුණාට ඒ විෂයන් 3 තියෙන කන්ටෙන්ට් එක එහෙම නැත්නම් ඒකේ අන්තර්ගතය ගොඩක් ධාරිතාවේ ගොඩක් වැඩි. විශේෂයෙන්ම විද්‍යා හෝ ගණිතාංශයෙන් ඉගෙන ගන්නවා නම් ලොකු ප්‍රමාණයක් තියෙනවා වැඩ ප්‍රමාණයක් කරන්න. ඒකෙනුත් ජීව විද්‍යාංශයට ආපුවාම ප්‍රධාන විෂය තමයි ජීව විද්‍යා විෂය. මම හිතන්නේ ඔබ මේ වෙනකොටත් මාව දන්නවත් ඇති ජීව විද්‍යාංශය සම්බන්ධයෙන්. මොකද අපේ සමාජ මාධ්‍ය ඔස්සේ අපේ ප්‍රධාන නිල YouTube channel එකේ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. විවිධ දේවල් ගැන අපි ජීව විද්‍යාංශයේ සාකච්ඡා කරලා තියෙනවා. අම්මලා තාත්තලාට පවා ඒවා වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම ජීව විද්‍යාව කියන සංකීර්ණ විෂය කියන එක අවුරුදු 27ක් තිස්සේ මේ ඕගොල්ලන්ට පටන් ගන්න යන්නේ 27 වෙනි කණ්ඩායම 2027. ඉතින් ඒක නිසා මම උගන්වන ක්‍රමය ගැන අමුතුවෙන් කියන්න ඕනේ. ඔබට ඒක බලන්න පුළුවන් තිස්ස ජනනායක කියන තිස්ස ජනනායක කියන YouTube channel එකට ගිහිල්ලා ඒකේ තියෙනවා ජීව විද්‍යාවට වගේම ජීව විද්‍යාව හරහා මෙඩිසින් වලට ඊළඟට එදිනෙදා ජීවිතයට වැදගත් වෙන දේවල් පවා ගොඩාක් දේවල් ඔබ දැනටම සමහර විට බලලා ඇති. ඉතින් දුවේ පුතේ අපි මේ ඒව බලපුවාම නම් ඒ පොඩි කොටස් බලපුවාම අපිට හිතෙනවා ජීව විද්‍යාව හරි ලේසි කියලා. නමුත් එහෙම නැහැ. ජීව විද්‍යාව කියන්නේ සංකීර්ණ විෂය සම්ධාරයක් තියෙන විෂයක්. ඒකට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. ජීව විද්‍යාව කියන්නේ මොනවා හරි තොරතුරු ටිකක් කටපාඩම් කරන එකක් නෙමෙයි. ඒක හරි තර්කානුකූල සුන්දර විෂයක්. මේ ලෝකේ ඉන්න හැමෝම එක විෂයන් පිළිබඳව ඉගෙන ගන්නවා. නමුත් අපි ගැන ඉගෙන ගන්න විෂය තමයි මොකක් කියන්නේද ජීව විද්‍යාව කියලා කියන්නේ. ඉතින් හොඳ සාර්ථක ආරම්භයක් ගන්න පුළුවන් ඔබට ජීව විද්‍යාව සම්බන්ධයෙන්. අපි දැන් ප්‍රධාන වශයෙන් කොළඹ සහ ගම්පහ කියන නගර දෙකේ දැන් අවුරුදු 27ක් විතර තිස්සේ භෞතිකව නැත්නම් ෆිසිකලි පන්ති වලට උගන්වලා විද්‍යාර්ථීන් වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරු එතකොට ඒ වගේම මේ ප්‍රධාන විද්‍යාඥයෝ පිරිස් ගණනාවක් අපි මේ කාලය තුල බිහි කරලා තියෙනවා. ඉතින් මේවර සාමාන්‍ය පෙළ විභාගයට ලියපු ළමයින්ට අපි අප්‍රේල් මාසේ පන්ති පටන් ගන්නවා ජීව විද්‍යාංශයේ. එතකොට දැන් ඉස්සර නම් ඇත්තටම ලංකාවේ ඈත ප්‍රදේශවල අනුරාධපුර පොළොන්නරුව ඊටසේ බදුල්ල බණ්ඩාරවැල නුවරඑළිය හරිද ඒ වගේ ප්‍රදේශවල හිටපු දරුවන්ට මගේ පන්තියකට එන්න නම් ඉතින් භෞතිකව එන්න වෙනවනේ කොළඹට හරි ගම්පහට හරි. දැන් එහෙම නැහැ. දැන් කොළඹ ළමයින්ට උගන්වන වෙලාවේ ඒ පන්තියම ලයිව් ස්ක්‍රීන් එකක් විදිහට ඔබට ගෙදර ඉඳන් ඒ අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒක කරන් යන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එක හරහා www.sipsuru.com කියන වෙබ්සයිට් එක හරහා අපි මේ විදිහට ඔන්ලයින් නැත්නම් මාර්ගගත ක්‍රමයට උගන්වන්න පටන් ගත්තේ කොවිඩ් ආපු කාලේ 2020. දැන් එතකොට 2020 21 22 23 24 25 අවුරුද්දට ඇවිල්ලා තියෙනවා. මේ වන විට අපේ වෙබ්සයිට් එක හරහා ඉගෙනගත්ත කැම්පස් ගිය සහ ඉගෙනගත්ත ළමයි ප්‍රමාණය එකතු කරලා බැලුවොත් 45000කට අධික ප්‍රමාණයක් දරුවෝ මේ වෙබ්සයිට් එක හරහා ඉගෙනගෙන තියෙනවා. මේක මේ ඊයේ පෙරේදා පටන් ගත්ත අලුත් වැඩක් නෙමෙයි. ඉතින් මේකේ තියෙනවා හොට්ලයින් නම්බර එක 074 016 72202. මේකට කතා කරලා හරි
විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට ගිහිල්ලා ඔයගලන්ට කෙලින්ම ඔන්ලයින් විදියට එකට රෙජිස්ටර් වෙලා පන්තියට ලෑස්ති වෙලා ඉන්න පුළුවන්. පන්තිය තියෙන්නේ පටන් ගන්න අප්‍රේල් 2 බදාදා 7:30ට. ඔබට මේකට ගිහිල්ලා පන්තියට ඕනි නම් බැංකු හරහා මුදල් ගෙවලා ඊට පස්සේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන් අවශ්‍ය නිබන්ධනය සහ ෆයිල් එක සහිත ටියුට් කට්ටලය. ඒක ඕගොල්ලෝ ලංකාවේ කොහේ හිටියත් ඕගොල්ලන්ගේ ගෙදර ඇඩ්‍රස් එකට කූරියර් පහසුකම් මගින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් මම මේ කතා කරන්නේ විශේෂයෙන් භෞතිකව පන්තියට සහභාගී වෙන දරුවන්ට නෙමෙයි ඈත දුර බැහැරවල ප්‍රදේශවල ඉන්න දරුවන්ට අප්‍රේල් 2 උදේ 7:30ට පටන් ගන්නවා මේ පන්තිය. ඒක ඔබට ලයිව් ගෙදර ඉඳන් ඒ විදිහටම පන්තියට සහභාගී වෙනවා විදිහටම කරගෙන යන්නත් පුළුවන්. ඊටාම තාක්ෂණික වශයෙන් ඒක අපි ලෑස්ති කරලා තියෙනවා. ටියුට් ටික ඊළඟ මාසේ ටියුට් ටික කලින් මාසේ ඔබට ගෙන්න ගන්නත් පුළුවන්. ගෙන්නගෙන ලෑස්ති වෙලා ඒක කරන් යන්න පුළුවන්. එතකොට තව දරුවන්ට ඇති වෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. හදිසිය මේ අධ්‍යයන කටයුතු වලදී යම් කිසි ගැටලුවක් ඇති වුණොත් ඒක निराකරණය කරන්න ගුරුවරයා සමග සාකච්ඡා කරන්න කොහොමද කියලා ඒක සඳහා අපි හදලා තියෙනවා WhatsApp group එකක් තියෙනවා ඒ වගේම Telegram group එකක් තියෙනවා මේ දෙකෙන් ඕනම එකකට ඕගලන්ට ඕගලන්ගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් ඒ ප්‍රශ්නේ යොමු කළාට පස්සේ අපිට මට ලැබෙනවා මේ ප්‍රශ්නේ ආවට පස්සේ අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ඒකට දානවා හැබැයි මට කියන්න බෑ ඔබ ප්‍රශ්නේ දාපු ගමන්ම තව මොහොතකින් ඒක දානවා කියලා සමහරට දවසක් විතර ගත වෙන්න පුළුවන් මොකද අනිත් පන්ති කරන අතරතුර ඒක බලලා ඉවර වෙලා තමයි ඒක කරනු ලබන්නේ. ඉතින් ඒක නිසා එහෙම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒ වගේම ආයෙත් ප්‍රශ්නයක් එනවා ඔබට කොහොමද අපි මේ තියරි නම් ගෙදරට වෙලා ඉගෙන ගත්තා කියලා හිතමුකෝ තියරි එක ගෙදරට වෙලා ඉගෙන ගත්තා කියලා හිතමු. එතකොට කොහොමද අපි විභාගයක් ලියන්න පුරුදු වෙන්නේ? ඒකටත් අපි ඔන්ලයින් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒක දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඔන්ලයින් ළමයින්ට ළඟයි නම් ගම්පහ හරි නුගේගොඩ හරි අපි විභාගයක් තියන්නේ මාස 3කට සැරයක් ටර්ම් ටෙස්ට් එක්සෑම් එක තියන්නේ. ඒ විභාගේ තියෙන දවසට විතරක් ඇවිල්ලා පේපර් එක ලියලා යන්න පුළුවන්. එතකොට අපි ඒ පේපර් එක බලලා මාකින් ඔක්කොම කරලා රෑන්ක් හදලා ඔක්කොම කරලා ෆිසිකල් එන ළමයිනුත් එක්ක ඔක්කොගේම රෑන්ක් එක හදලා ඒ දරුවට ඒක අහපව තැපැල් කරලා ගෙදරට යවනවා. ඒක එක ක්‍රමයක්. මාස 3කට සැරයක් එක දවසක් එන්න වෙනවා. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දිනපතා කරන අභ්‍යාසවල ඒ අභ්‍යාසයේ PDF එකක් විදිහට ඔබට එවනවා. ටැබ් එකකින් වගේ එකකින් අපිට පුළුවන් ඕගොල්ලන්ට ඒකේ උත්තර ටික ලියලා එහෙම නැත්නම් ඒක ලියලා ෆොටෝ ගහලා ආපහු අපිට අර අපේ ගෲප් එකට එවපුවාම අපි ටක් ගාලා ඒක හරි වැරදි දාලා හදලා ආපහු ඔබට මොනවා කරනවද PDF කරලා එවනවා. එතකොට gedara හිටියා කියලා නෑ. හැම විභාගයක්ම හැම පේපර් එකක්ම මිස් වෙන්නේ නැතුව ඔබට කරගන්න පුළුවන්. පන්ති ගාස්තු ඉතුරු වෙනවා. එතකොට කියන්නේ පන්ති ගාස්තු වලින් සෑහෙන ප්‍රමාණයක් කියන්නේ වැඩි හරියක් යන්නේ ප්‍රවාහණයටනේ. කියන්නේ බස් වල එන්න හරි මේ වලට ඉතුරු වෙනවා. ඊළඟට අනිත් එක තමයි කාලෙත් ඉතුරු වෙනවා. මොකද එන්න සහ යන්න සමහර ළමයින්ට පැය දෙකක් විතර ගත වෙන අවස්ථා තියෙනවා. ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේකෙන් කාලය ඉතුරු කරගෙන දක්ෂ ළමයින්ට මේකෙන් වැඩ කරන්න පුළුවන්. ඒතර මේත් එක්ක විස්තර දාලා තියෙනවා ඔයගලන්ට ගිය අවුරුද්දේ රිසල්ට්ස් ආපු ළමයින්ගෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ එතකොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළවෙනියා එතකොට දෙවෙනියා එතකොට රත්නපුර දිස්ත්‍රික්කයේ පළවෙනියා රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වෙනියා ඒ එක ළමෙක්වත් ෆිසිකලි පන්තියට ආපු ළමයි නෙමෙයි. ඒ අය ඔක්කොම ඔන්ලයින් කරපු ළමයි පේපර් එක ලියන්න විතර මාස 3කට සැරයක් පන්තියට ආපු අය. ඉතින් ඒක නිසා මේ ඔන්ලයින් කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකේදී කිසිම පන්තියේ භෞතිකව සහභාගී වෙන ළමයින්ට ලැබෙන වරප්‍රසාද ගත්තොත් ඒ එකක්වත් නොඅඩුවම ලැබෙනවා කිසිම වෙනසකින් තොරව මේ අපේ ඔන්ලයින් වෙබ්සයිට් එක හරහා ඔබට ගෙදර ඉඳන් ඒක කරන්න පුළුවන්. සාමාන්‍ය Android phone එකකිනුත් පුළුවන් නැත්නම් desktop එකකින් නැත්නම් laptop එකකින් ඒකට කනෙක්ට් වෙලා ඔබට පුළුවන් මේ පන්තිය සාමාන්‍ය කෙනෙක් පන්තියට භෞතිකව සහභාගී වෙලා කරන විදිහටම කරන් යන්න පුළුවන්. ඒ වගේම අපි විවිධ කම්පිටිෂන් තියෙනවා මේක ඇතුලේ විවිධ තරඟ තියෙනවා. හරිද? ඒතර ඒ තරඟ වලට සහභාගී වෙලා ඒකෙනුත් ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා. බොහෝ වෙලාවට ඈත දුර බැහැර ඉන්න ළමයෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මගේ පන්ති තියෙන්නේ කොළඹ සහ ගම්පහ කොහොමද අපි ඒවට සහභාගී වෙන්නේ කියලා කිසිම ගැටලුවක් නැහැ. ඔයගලන්ට ෆිසිකලි සහභාගී වුණා වගේම ඒ විදිහටම ඔන්ලයින් ලෙස සහභාගී වෙන්න පුළුවන්. මේ
සිප්සුරු වෙබ්සයිට් එක හරහා තව ගැටලු තියෙනවා නම් ඔබට මේ අංකයට කතා කරලා ඉවරලා හොට්ලයින් එකට තව ඒ පිළිබඳ විස්තර අහගන්න පුළුවන්. ඉතින් ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ පාඨමාලාවට සහභාගී වෙන්න පළවෙනි දවසේ ඔබට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. අපි මගේ තිස්ස ජනනායක කියන YouTube channel එක හරහා එදාට ඒ කියන්නේ අර අප්‍රේල් 2 බදාදා 7:30ට ඒ අපි කරන පළවෙනි මේ දේශනය නැත්නම් පළවෙනි පාඩම එදාට අපි නිකන් මේ විකාර කියෝ ඉන්නේ නැහැ. පළවෙනි දවසේ ඉඳන්ම උගන්වනවා. ඒ උගන්වන ටික සහ ඒ විස්තර ටික ඔබට මේ YouTube channel එක හරහා ඒ කියන්නේ මේ සිප්සුරු එකේනුත් පුළුවන්. එහෙම නැත්නම් YouTube channel එක හරහාත් ඔබට ඒකට සහභාගී වෙන්න පුළුවන්. සහභාගී වෙලා අපි 7:30ට පටන් ගත්තාම 12:30ට තමයි ඉවර වෙන්නේ. ඒ පළවෙනි ලෙසන් එක වෙනකන් ඔයගලන්ට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඔබට ටියුට් ලැබිලා නැහැ. ඊට පස්සේ ඔබ හිතනවා නම් මේ පන්තියට දිගටම සහභාගී වෙනවා කියලා. ඊට පස්සේ ඔබට පුළුවන් මොනවා කරන්නද ඊළඟ සතියේ ඕනෑම බැංකුවකට ගෙවීමේ ක්‍රම කාඩ් වලින් සහ මුදල් වලින් විවිධ ආකාර තියෙනවා. ඒ වයින් මේ ඒක වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා මුදල් ගෙවන ආකාරය ආදී සියල්ල. මුදල් ගෙවලා ඉවරලා ටියුට් ටික ඕඩර් කරලා ටියුට් ටික ගෙදරට ගෙන්නගෙන දෙවෙනි සතියේ ඉඳන් පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඔබට හිතෙනවා නම් ඔබ සමහරට දැනටම තීරණය කරලා තියෙනවා නම් ඔව් මම මේ පන්තියටම තමයි එන්නේ කියලා දැන් ඉදම්ම ඔබට පුළුවන්කම තියෙනවා ඒකට රෙජිස්ටර් වෙලා මුදල් ගෙවලා ටියුට් ටිකක් ගෙන්නගෙන පන්තිය පටන් ගන්න දවසට කලින් ඔබට ලෑස්ති වෙලා ඉන්න පුළුවන්. ඉතින් A level පටන් ගන්නවා කියලා කියන්නේ ජීවිතේ ඊටාත්ම තීරණාත්මක දෙයක්. මොකද ඔබ දන්නවා O level පාස් වුණාම තියෙන්නේ තවත් ඉස්කෝලේකට යන්න හෝ එහෙම නැත්නම් තවත් ඉස්කෝලේ ඉහළ පන්තියකට යන්න. A level පාස් වුණාම තියෙන්නේ ආයි ඉස්කෝලයක් නෙමෙයි. A level පාස් වුණාම තියෙන්නේ විශ්වවිද්‍යාලයක්. ඔබ දන්නවා ලංකාවේ විශ්වවිද්‍යාල 10ක් විතර වගේ තමයි තියෙන්නේ. වෛද්‍ය විද්‍යාල නම් අනිවාර්යෙන් 10ක් විතර තියෙන්නේ. එතකොට එක වෛද්‍ය විද්‍යාලයකට ළමයි 200ක් ගන්නෙ. 200 වැඩි කිරීම 10 කියන්නේ ළමයි 2000යි. A level බයෝ කරන ළමයි ඉන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් එක අවුරුද්දකට 40000ක්. ඒ 40000න් 2000කට තමයි වෛද්‍ය විද්‍යාලයට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක තරගකාරී. මුල ඉඳන්ම හරියට වැඩ කළොත් ඔබට ඒ ගමන යන්න පුළුවන්. හැබැයි ගොඩාක් දරුවෝ අසාර්ථක වෙන්නේ මුල ඉඳන් හරියට වැඩ කරන්නේ නැති නිසා. ඉතින් ඒක නිසා පන්ති පටන් ගන්න මුල් දවසේ ඉඳන්ම සාර්ථක ආරම්භයක් ලබා ගත්තොත් ඔබට සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙමනම් අපි අප්‍රේල් 2 බදාදා උදේ 7:30ට හම්බ වෙමු ජීව විද්‍යාවත් එක්ක. ජීව විද්‍යාව ඔබේ හද පතුලටම දැනෙන ආකාරයට ඉගෙනගෙන දක්ෂ ඒ වගේම ගෞරවනීය පුරවැසියෙක් වෙන්න ඔබේ ගමන ඔබේ ඉලක්කයට යන්න ඕනි කරන විෂය මඟ පෙන්වීම විතරක් නෙමෙයි මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමත් අපි නිබඳව නිරන්තරයෙන් කරනවා. මේන ළමෙකුට කිසිම විදිහකින් අතරමං වෙන්නේ නැති වෙන විදිහට කඩන් වැටෙන්නේ නැති විදිහට මාර්ගෝපදේශනය සපයමින් අවුරුදු 26ක් උගන්වලා තිනවා. මේ පටන් ගන්න ඕගලන්ට 27 වෙනි කණ්ඩායම. ඉතින් ඒක නිසා අපි එදාට එහෙමනම් හම්බ වෙමු. සියලු දෙනාම එදාට සහභාගී වෙන්න. ඕගොල්ලෝ සයන්ස් කළත් සයන්ස් නොකරත් කොමර්ස් කළත් මොනවා කළත් පළවෙනි දවසේ මේ උගන්වන දේවල් ටික පිළිබඳව ඔබට මුදලුත් වැය වෙන්නේ නැති නිසා YouTube channel එක හරහා සහභාගී වෙලා බලන්න මොකද්ද ජීව විද්‍යාවේදී ඉගෙන ගන්න තියෙන්නේ කියලා. බොහොම ස්තුතියි.